ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් අනූන රටක්. ශ්‍රී ලංකාව සර්ප විශේෂ 100කට අධික සංඛ්‍යාවකට නිවහනක් වන අතර එම විශේෂ අතරින් කිහිපයක් විෂ සහිත හෝ උග්‍ර විෂ සහිත විශේෂයන් වෙනවා. නාගයා, කොළඟා සහ කරවලා වැනි උග්‍ර විෂ සහිත සර්පයන් දුර්ලභ නොවන අතර ග්‍රාමීය මෙන්ම ඇතැම් විට නාගරික පරිසරවලද එම සර්ප විශේෂයන් දැකගත හැකි. ජෛව විවිධත්වය අප රටට අතිමහත් සම්පතක් වුවත් ඇතැම් අවස්ථාවලදී විශේෂයෙන්ම කුඩා දරුවන්ට එය යම් ආකාරයක අවධානමක් ළඟා කර දෙනවා. එමගින් සර්ප දෂ්ටන පිළිබඳව දැනුවත් කිරීමෙහි ඇති වැදගත්කම අවබෝධ කර ගැනීම එම අවධානමෙන් ආරක්ෂා වීමේ පළමු පියවර. එම නිසා සෑම දෙමාපියෙක්ම පාහේ තම දරුවන් සර්ප දෂ්ටනවලට ලක් වූ විට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් තිබීම ඉතා වැදගත්. සෞඛ්‍ය සංඛ්‍යා දත්ත ලේඛනවලට අනුව සර්ප දෂ්ටනයන් සැලකිය යුතු සෞඛ්‍ය ගැටලුවක් වන අතර වාර්ෂිකව සර්ප දෂ්ටන සිද්ධි දහසකට අධික සංඛ්‍යාවක් වාර්තා වෙනවා. එම ස්ථිතීන් දරුණු සංකූලතා හෝ මරණය පවා ඇතිවිය හැකි අතර විශේෂයෙන්ම කුඩා දරුවන් ඔවුන්ගේ කුඩා ශරීර ප්‍රමාණයන් හා ඔවුන්ගේ විමසිලිමත් භාවය අඩුව හේතුවෙන් අවදානමකට ලක්විය හැකි කාණ්ඩ අතරින් ඉදිරියෙන්ම පසුවනවා. කුඩා දරුවන්ගේ කුතුහාලාත්මක බව හේතුවෙන් ඔවුන් විය හැකි අන්තරාදායක තත්ත්ව පිළිබඳ තැකීමක් නොමැතිවම ඔවුන්ගේ වටපිටාව ගවේෂණය කිරීමට පෙළඹෙනවා. ගෙවත්තේ පෙල් ආශ්‍රිතව එමෙන්ම නිවසේ වුවද ඔවුන් සෙල්ලමෙහි නිරත වන විට නොදැනුවත්වම සර්පයෙකුට බාධා පමණ විය හැකියි. ඔවුන්ගේ කුඩා ශරීර ප්‍රමාණයන් හේතුකොටගෙන විෂවල බලපෑම වැඩිහිටි අයෙකුට සාපේක්ෂව දරුණු ලෙස බලපෑ හැකියි. එබැවින් සර්ප දෂ්ටනය වැළැක්වීමේලා ඇති වැදගත්කම සහ ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව දෙමාපියන් සේම දරුවන්ද දැනුවත්වීම අත්‍යවශ්‍යයි. මූලික භාරකරුවන් ලෙස තම දරුවන් සර්ප දෂ්ටනයන්ගෙන් ආරක්ෂා කර ගැනීමෙහිලා දෙමාපියන් වැදගත් කාර්යයක් ඉටු කරනවා. සර්පයන්ගෙන් සිදුවන අනතුරු පිළිබඳවත් සර්පයන් ගැවසිය හැකි අවස්ථාවලදී ආරක්ෂාකාරීව හැසිරිය යුතු ආකාරය පිළිබඳවත් දරුවන් දැරුවත් කිරීමේ වගකීම දෙමාපියන් සතුයි. සර්පයන් බහුලව හමුවන ග්‍රාමීය පරිසර ආශ්‍රිතව මෙය විශේෂයෙන් වැදගත්. එමෙන්ම විෂ සහිත සර්පයන් නිවෙස් තුළදීද හමුවිය හැකි. මෙහිලා සර්පයන් හමුවීමේ අවදානම අවම කිරීම සඳහා දරුවාගේ නිවස මෙන්ම නිවස අවට පරිසරය ගෙවත් ආශ්‍රිතව ආරක්ෂිත උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම අතිශය වැදගත්. සර්ප දෂ්ටනයක් සුලභව සිදුවිය හැකි අවස්ථා අවබෝධ කර ගැනීම දෙමාපියන්ට එවැනි අවස්ථා වළක්වා ගැනීමට උපකාරී වෙනවා. ළමුන් නිතරම එළිමහනේ සෙල්ලම් කිරීමට කැමැත්තක් දක්වන අතර ඔවුන් ගෙවතු, පෙල් හා ජල මූත්‍රාශ්‍ර ආශ්‍රිතව සෙල්ලමෙහි නිරත වීමේ මෙන්ම රාත්‍රී කාලයේදී හා තනපඳුරු ආශ්‍රිතව පාවාහන රහිතව ඇවිද යාමේදී සර්පයෙකු මත පා දැමීමේ දැඩි අවධානමක් තියෙනවා. බොහෝ විට මෙවැනි ස්ථානවල ළමුන් ජලය හා දර රැස්කිරීම වැනි එදිනදා කාර්යයන්වල නිරත වීමේදීද සර්පයන් හා ගැටීමේ සම්භාවිතාවයක් තියෙනවා. මෙරට දරුවන් සර්පයන්ගෙන් ඇතිවිය හැකි අවදානම අවබෝධ කර ගැනීම ඔවුන් සර්ප දෂ්ටනයෙන් ආරක්ෂා කර ගැනීමේ පළමු පියවරයි. දේශීය සර්ප විශේෂයන් පිළිබඳව දැනුවත්වීම දරුවන්ගේ අවදානමට බලපාන සාධක හා සර්ප දර්ශනයන්ට සුලභව තුරු දෙන අවස්ථා පිළිබඳ දැනුවත්වීම මගින් දෙමාපියන්ට සුදුසු ඉක්මන් පියවරකට යොමුවීමට ඉඩ සලසා දෙනවා. රෝග ලක්ෂණ හඳුනා ගැනීම සහ ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම මගින් දරුවාගේ ජීවිතයට ඇති කරන අවදානම අඩු කරනු ලබනවා. සර්ප දෂ්ටනයකට ලක්ව රෝහල් ගතවන දරුවන්ගෙන් බොහොමයක්ම සර්ප දෂ්ටනයට ලක්ව ඇත්තේ නිවසේ හෝ ගෙවත් ආශ්‍රිතවයි. එබැවින් ඔබේ දරුවා සර්ප දෂ්ටනයෙන් වළක්වා ගැනීම සඳහා ඔබේ නිවස හා ගෙවත්ත ආශ්‍රිතව සර්පයන් ආකර්ෂණය වන දෑ ඉවත් කර සුරක්ෂිත බව තහවුරු කර ගැනීම අතිශය වැදගත්. සර්පයන් බහුලව ගැවසෙන පරිසරයක දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම දෙමව්පියන්ටද ඇතැම් විට අභියෝගාත්මක කාරණයක්. පාරිසරික සමතුලිතභාවය කෙරෙහි සර්පයන්ගෙන් වැදගත් කාර්යභාවයක් ඉටුවන අතර එබැවින් සර්පයන්ගෙන් මෙන්ම දරුවන්ගේද ආරක්ෂාව එකසේ තහවුරු විය යුතුයි. විශේෂයෙන්ම කුතුහලය හා නොසැලකිලිමත් බව හේතු කොටගෙන දරුවන් හට විෂ සහිත සර්ප විශේෂයන් හමුවීමේ අවධානමක් ඇති අතර
එම අවධානම දුරු කිරීමේලා සර්පයන් පිළිබඳ දැනුවත්වීම, සූදානම්ව සිටීම හා සුරක්ෂිත ගෘහ පරිසරයක් ගොඩනැගීමද ඉතා වැදගත්. එමෙන්ම එලිමහන පිරිසිදුව තබා ගැනීම, සර්පයන් පිළිබඳ දරුවන් දැනුවත් කර තැබීම, හදිසි අවස්ථාවකට සූදානම් මේ සිටීම ආදිය මගින්ද සර්පයන් හා ගැටීමෙන් ඇතිවන අවදානම අඩු කරගත හැකියි. ගෘහස්ත අවකාශය දරුවාට සුරක්ෂිත කිරීම ඉතා වැදගත්. ඇතැම් විට දොරවල්, ජනෙල් හා පයිප් වැනිදෑ වටා පවතින හිස් අවකාශයන් සර්පයකු නිවස ඇතුළට සංක්‍රමණය වීමට හේතුවක් වෙන්න පුළුවන්. එවැනි අවකාශ රබර් වලින් තැනූ මුද්‍රා ආදිය තැබීමෙන් අවහිර කිරීම මගින් සර්පයින් හට පහසුවෙන් නිවෙස් තුළට ඇතුල්වීමට ඇඩි ඉඩහසර වළක්වනු ලබනවා. එමෙන්ම සර්පයන් පහසුවෙන් ඇතුල්විය හැකි බිම්මහල්, අට්ටාල, අත්හැර දැමුණු මඩු ආදිය නිතර පරීක්ෂාවට ලක් කිරීමත් ඉතා වැදගත්. මීට අමතරව නිවෙස වටා ස්වභාවික විකර්ශක භාවිතා කිරීමත් ඵලදායී ක්‍රියාමාර්ගයක්. නමුත් වෙළඳ පොළෙහි ඇති කෘතිම විකර්ශකද දරුවන් ගැවසෙන ස්ථානවලදී යොදා ගැනීමේදී සැලකිලිමත් විය යුතුයි. සර්පීන් සැඟවෙන ස්ථාන අවම කිරීම සඳහා ගෙවත්ත පිරිසිදුව හා පිළිවෙලකට තබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මේ සඳහා පඳුරු, තනකොළ නිතිපතා කප්පාදුවට ලක්කොට කොළරොඩු හා අනෙකුත් සුම්බුන් ගොඩවල්ද ඉවත් කිරීමෙන් මේ අවදානම අවම කරගත හැකි. මෙරට බොහෝ ගම්පින්වලට සර්පයෙන් ඇදී එන්නේ එම ප්‍රදේශවල ඇති තුඹස්, ගස්බෙන, දිරාපු දැව කඳන්, සුන්බුන් ගොඩවල් හා නටබොන් වූ පරණ ගොඩනැගිලි හෝ මඩු, පැරණි ලිං වැනි සර්පයින්ට ආරක්ෂිතව සැඟව සිටීමට සුදුසු ස්ථාන බහුල බැවින්. එවැනි ස්ථාන සර්පයින්ට ආරක්ෂිත තෙත් සිසිල් පරිසරයක් සලසා දෙන අතර ඔවුන්ගේ ගොදුරු බවට පත්වන මීයන් වැනි සතුන් එම ස්ථානවල බහුල බැවින් සෑම අතින්ම සර්පයින් හට වාසයට සුදුසු ස්ථාන බවට පත්ව ඇත. මෙවැනි ස්ථාන බහුලවීමෙන් දරුවන් නිරන්තරයෙන් සර්පයින් හා ගැටීමේ අවදානමක් ඇති කරයි. ඒ හේතුවෙන් සර්පයින්ට ආරක්ෂිත ඔවුන් වර්ධනය වන වාසස්ථාන නිතිපතා පරීක්ෂාවට ලක් කිරීමත්, පිරිසුදුකට ඉවත් කිරීමත්, එය නඩත්තු කිරීමත් ඉතා අත්‍යවශ්‍යයි. සර්පයින්ගේ ගැවසීම අවම කිරීමට ආවරණය වූ සර්පයින්ට ඇතුළුවීමට අපහසු බඳුන් තුළ කොම්පෝස් ගබඩා කිරීම, නිවසෙන් පිටත දරාදිය ගොඩ ගැසීමද ඉතා වැදගත්. එමෙන්ම ගෙවත්ත වටකර දැල් බාධකයක් යෙදීම මගින්ද ගෙවත්ත අවට සර්පයින් ගැවසීම අඩු කරගත හැකි. එහිදී යොදා ගන්නා වැටඉනි පොළොව අභ්‍යන්තරයට අඟල් කීපයක් වැළලී ඇති බවට සහතික කර ගැනීමෙන් සර්පයන් පස ඇතුළතින් සිදුරු කරගෙන ඇතුල්වීමේ අවදානමද අවම කරනු ලබයි. එලෙසම මීයන් වැනි සතුන් සර්පයින් ආකර්ෂණය කරන බැවින් මී ගහනය පාලනය කිරීමද මේ හා සමානවම වැදගත්. ඉවතලන ආහාර මුදාහැරීමට මුද්‍රා කළ බඳුන් භාවිතයත්, සත්ව ආහාර ආරක්ෂිත බහාලුම්වල ගබඩා කිරීමත්, භාවිතා කරන්න නැති පොකුණු ජල ටැංකි ආවරණය කළ තැබීමත්, ජලාපවාහන පද්ධති නඩත්තු කිරීමත් මේ සඳහා ඉතා වැදගත්. සර්ප දෂ්ටනයන් වළක්වන ආරක්ෂිත පිළිවෙත් අතර අඳුරේ ගමන් කරන විට ආරක්ෂිත දණ්ඩක් භාවිතා කිරීම, මදුරු දැල් ආවරණයක් තුළ නිදා ගැනීම, නිසි ලෙස කසල බැහැල කිරීම හා දොර හිදෙස් ආවරණය කිරීම සඳහා රබර් පටි ආධාරක යොදා ගැනීමත් සැලකිය හැකියි. සර්ප දෂ්ටනයන් අවම කිරීමේ වැදගත්කම සහ එහි පළමු පියවර වනුවේ සර්පයන්ගෙන් ආරක්ෂාවීම පිළිබඳව දරුවන් හා දෙමව්පියන් දැනුවත් කිරීමයි. කුතුහලයෙන් තම වටපිටාව ගවේෂණයට නැඹුරු වන දරුවන් සර්පයන් හා ගැටීමේ සම්භාවිතාවය ඉහළ දමයි. සර්පයන්ගෙන් ආරක්ෂාවීම පිළිබඳව දරුවන් දැනුවත් කිරීම මගින් ඔවුන් හට අවදානම් තත්ත්ව අවම කර ගැනීමට සහ ආරක්ෂිත හැසිරීම් රටාවක් අනුගමනය කිරීමට හේතුවක් වේ. සර්පයන්ගෙන් ආරක්ෂාවීමට නම් සාමාන්‍ය සර්ප විශේෂ පිළිබඳව සාමාන්‍ය දැනුමක් තිබීම ඉතා වැදගත්. සර්පයන්ගේ බාහිර පෙනුම දරුවන් හට සමීප කිරීමට පොත්පත්, සඟරා, පෝස්ටර් ආදිය මෙන්ම අධ්‍යාපනික වීඩියෝ පත වැනි දෑ දෘශ්‍ය ආධාරක ලෙස භාවිතා කළ හැකි. එමගින් විෂ සහිත සර්පයන්ට ආවේනික භාව රටා දරුවන් හට අවධාරණය කළ දිය හැකි. කෙසේ වුවත් සර්පයන් හඳුනා ගැනීම ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය බව සැලකිල්ලට ගෙන කටයුතු කිරීම ඉතා වැදගත්. සර්පයන් හට බියවී ඔවුන් මරා දමනවට වඩා
ඔවුන් හට නිදහසේ සිටීමට ඉඩහැරීම සර්පයන් පිළිබඳ අධ්‍යයනයේ වැදගත් පියවරක්. මන්දයත් සර්පයෙන් ස්වභාවික පාරිසරික පද්ධතිවල සමතුලිතතාවය රැක ගැනීමට වැදගත් කාර්යභාරයක් ඉටු කරන නිසා. එමෙන්ම සර්පීන් තමාට තර්ජනයක් එල්ල නොවන තාක් සාමාන්‍යයෙන් මිනිසුන් හා අන්තර්ක්‍රියාවක් නොපවත්වන බවත් දරුවන්ට වටහා දිය හැකියි. සර්පයෙකු හමුවේ හැසිරිය යුතු ආකාරය පිළිබඳ පැහැදිලි හා සරල උපදෙස් මාලාවක් ලබා දීම දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීමට ඉතා වැදගත්. සර්පයෙකු හමු විට ඔවුන් කලබල වීම වළක්වා ගැනීම සඳහා තමන් සංසුන්ව හා හසි චලනයන් අවම කිරීමේ වැදගත්කම දරුවන්ට අවධාරණය කළ යුතුයි. එමෙන්ම සර්පයන්ගේ ප්‍රමාණය, වර්ණය ආදී වූ කිසිදු කරුණක් නොසලකා කිසිවෙටකත් සර්පයෙකුට ලංවීම, ස්පර්ශ කිරීම නොකරන ලෙසට ඔබගේ දරුවාට අවධාරණය කරන්න. එමෙන්ම එවැනි අවස්ථාවකදී වැඩිහිටියෙකු දැනුවත් කර වැඩිහිටි සහාය පැතීමද දරුවාට පුරුදු කළ යුතු පුරුද්දක්. දරුවන් සෙල්ලමෙහි නිරත වන විට සර්පීන් හා ගැටීමේ අවදානම අවම කිරීම සඳහා පිළිවෙත් අනුගමනය කිරීමත් අත්‍යවශ්‍යයි. දරුවන් හට සර්පීන් ගැවසීමට ඉතා අඩු ඉඩකටක් ඇති ස්ථාන හඳුන්වා දීම සහ නිරන්තරව එම ස්ථාන සෝදිසියට ලක් කිරීමත් ඉතා වැදගත්. එමෙන්ම ගස්වැල් බහුල කොල්රොඩු, සොන්බුන් හා පැරණි දැව කඳන් ආශ්‍රිතව සෙල්ලමෙහි නිරතවීම වළකින ලෙසට ඔබේ දරුවාට මඟ පෙන්වන්න. එලෙසම එලිමහනේ සෙල්ලමෙහි නිරත වන විට ආරක්ෂිත ඇඳුම් භාවිතයට දරුවන් හුරු කරන්න. මේ පියවර අනුගමනය කිරීම මගින් සර්ප දර්ශනයට බඳුන්වීමේ අවදානම අවම කර දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට උපකාර කරයි. සර්ප දර්ශනයකදී ඉක්මන් හා ඵලදායීව ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳව දැනුවත් වීමෙන් ඇතිවිය හැකි මාරාන්තික අන්තර්දායක අවස්ථා මගහරවා ගත හැකියි. ඒ සඳහා දර්ශනයට ලක් වූ විට ඉක්මනින් වැඩිහිටියෙකු දැනුවත් කිරීම ඉතා වැදගත්. එමෙන්ම එවැනි අවස්ථාවලදී කලබල වී චලනය වීමෙන් විෂ ශරීරය තුළ පැතිර යාම වේගවත් වන බැවින් දරුවා හැකිතාක් දුරට නිශ්චලව සිටිය යුතු බවට දරුවාට අවධාරණය කිරීමත් වැදගත්. එමෙන්ම හදිසි අවස්ථාවකදී කඩිනම් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන ආකාරය හා ඒ සඳහා ඇති පහසුකම් පිළිබඳව දරුවා දැනුවත් කර තැබීමත් අතිශයින් වැදගත්. සාම්ප්‍රදායික හා අකාර්යක්ෂමක පිළියම් යෙදීමෙන් ඇතිවිය හැකි දරුණු ප්‍රතිවිපාක පිළිබඳවත් ඔබේ දරුවන් දැනුවත් කර තැබීම ඉතා වැදගත්. මෙම කරුණු පිළිබඳව දරුවන් දැනුවත් කර තැබීමෙන් හදිසි අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දරුවන් හට මූලික වැටහීමක් ළඟා කර දෙයි. සර්ප දෂ්ටන වළක්වා ගැනීමෙහිලා දෙමාපියන් හා වැඩිහිටියන්ගේ කාර්යභාරය අතිශය වැදගත්. තම දරුවන් සමග ආරක්ෂිත ක්‍රියාමාර්ග පිළිබඳව සමාලෝචනය කර ඔවුන්ට ඇති ගැටලු හඳුනා ගැනීමෙහිලා මේ ඉතා වැදගත්. එමෙන්ම මව්පියන්ද එම ආරක්ෂිත ක්‍රියාමාර්ගවලට අනුගත වී දරුවන් හට ආදර්ශයක් ලබා දීමත් ඉතා වැදගත්. විශේෂයෙන්ම පවුලේ විනෝදචාරිකාවක් යන්නේ නම් එම ස්ථානයේ සර්පීන් ගැවසෙන ස්ථානයක් නම් සර්පීන්ගෙන් ආරක්ෂා වන ක්‍රමවිධි පිළිබඳව ඔබේ දරුවා සමග සාකච්ඡා කරන්න. එසේම හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳවත් ඔබ හා ඔබේ දරුවා දැනුවත් වීම ඉතා වැදගත්. සර්පීන් හඳුනා ගැනීමට දරුවන් හට ඉගැන්වීමෙන් හා පරිසර පද්ධති තුළ සර්පීන්ගේ වැදගත්කම හා භූමිකාව පහදා දීමෙන් ආරක්ෂිත උපාය මාර්ග පුහුරු කිරීමෙන් දෙමාපියන් හට තම දරුවන් විශ්වාස සිතින් යුතුව එලිමහනේ හැසිරීමට ඉඩකඩ ලබා දිය හැකියි. මෙම කරුණු අනුගමනය කිරීම මගින් සර්පයෙකු හමු විට ආරක්ෂිත හා ඵලදායීව ප්‍රතිචාර දැක්වීමට මෙන්ම දරුවා හොඳින් සූදානම් බව දෙමාපියන්ට සහතිකයක් කර ගැනීමටද හේතු වෙනවා ඇති.